ආයුබෝවන් අපේ YouTube චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම කියලා දෙනවා ඔයාලට පරණ ගේට්ටුවක් බිරපු බාර් එකව සම්පූර්ණයෙන් රිපෙයාර් කරගන්න විදිය. මේ තියෙන්නේ ගේට් එක සම්පූර්ණයෙන්ම උඩයි යටයි බාර් සම්පූර්ණයෙන්ම දිරලා තින්නේ. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. මුලින්ම ගේට්ටුව ගලවා ගන්න අවශ්‍යයි. මේ තියෙන්නේ ගේට්ටුව ගලවගෙන. මුලින්ම තහඩුව ගලවා ගන්න ආකාරයයි ඔබ මේ දකින්නේ. අපි මේකට යොදා ගන්නවා 32 පා ගෙල් කටුව. මේ ආකාරයට පරිස්සමෙන් තහඩුව ගලවා ගන්න. තහඩුව ගලවාගත් පසුව සම්පූර්ණයෙන්ම මේ ආකාරයට ඔබට පේනවා ඇති. මේක සම්පූර්ණයෙන්ම දි รา පත් වෙලා තියෙන්නේ. බලන්න මේ බටය සම්පූර්ණයෙන්ම වලකඩ කාලා තියෙන හැටි. ඇත්තටම තහඩුව ගැලවුවේ නැත්නම් අපිට මේ දේ බලා ගන්න වෙන්නේ නැහැ. වැඩක් කරනවා නම් සම්පූර්ණයෙන් මේ වගේ පිළිවෙලකට කරන්න වග බලා ගන්න. මේ ආකාරයට දිරව බටය මේ ග්‍රයින්ඩරෙන් සම්පූර්ණයෙන්ම කපලා අයින් කර ගන්න ඕනේ. පාස්සා ඇති සියලුම බට ගලව ගන්න. ග්‍රයින්ඩරය පාවිච්චි කිරීමේදී සේෆ්ටි ග්ලාස් පැරදීම අනිවාර්යයි. ඔබට මේ පේන්නේ අපි බටේ ඉවත් කරගත් පසු ගේට්ටුවේ දැන් තියෙන බට ප්‍රමාණයයි. සම්පූර්ණයෙන්ම පහළ සහ උඩ බටය අපි ඉවත් කරගෙන තියෙන්නේ. අපි මේ ගේට් එකේ රිපෙයාර් එක සඳහා මෙල්ලා 2mm බටයක් යොදා ගන්නවා. ඉන්පසුව මේ ආකාරයට බටය අංශක 45 කෝණයකට කපා ගත යුතුයි. කපා ගැනීමේදී මුළු මට්ටම යොදා ඉරිගැසීම ඔබ ආධුනිකයෙක් නම් ඉරිගැසීම අනිවාර්යයි. ඔබට පළපුරුද්දක් තියෙනවා නම් මේ ආකාරයෙන් බටය කපා ගන්න පුළුවන්. බටය කපා දැමීමේදී සේෆ්ටි ග්ලාස් පැළඳීම අනිවාර්යයෙන් ඔබ කළ යුතුයි. ඉන්පසුව කපාගත් බටය ගේට් එකේ මුළු වලට ජොයින් කරගන්න. මුලින්ම බටය ටැග් කරගන්න වග බලා ගන්න. ඉන්පසුව කපා ඇති සියලුම බට ටැග් කරගන්න. වෙල්ඩින් කිරීමේදී අත් ග්ලව්ස් පාවිච්චි කරන්න. මට නම් දැනට මේ වෙලාවේ ග්ලව්ස් එකක් තිබුණේ නැහැ. අපේ channel එක සමග දිගටම එකතු වෙන්න ඔයාලට මම ආරාධනා කරනවා. අපේ channel එක තුලින් වෙල්ඩින් ආශ්‍රිත යකඩ ආශ්‍රිත ඕනෑම දෙයක් ඔබට දැනගන්න පුළුවන්. ඔයා ආධුනිකයෙක් නම් වැඩිපුරම ඔයාට ලොකු දැනුමක් ලබා ගන්න මේ channel එකෙන් ඔයාට පුළුවන්. දැන් ඔබට පේනවා ඇති මේ ගේට්ටුව තිබෙන ආකාරය. දැන් අපිට මේ ගේට්ටුවේ අනිත් බටයත් අයින් කරපු ආකාරය ඔබට දක්නට ලැබෙනවා. ඉන්පසුව එම බටයත් පැස්සීමට අවශ්‍යයි. මේ ආකාරයෙන් එම බටයත් ගේට්ටුවට සම්බන්ධ කර මුලින් බට ටික ටැග් කරගන්න. මේ ඔබට පේනවා ඇති බට ටික ටැග් කරගන්න ආකාරය. මම මේ වීඩියෝ ක්ලිප් එක පොඩ්ඩක් ස්පීඩ් කරලා ඇති. ඉන්පසු සියලුම බට ටික ටැග් කරගන්න. දැන් මේ ගේට්ටුවේ පැස්සුම් වල ටික අවසන් වීගෙනයි යන්නේ. ඔබට පේනවා ඇති දැන් ගයින් කරගන්න ආකාරය. සියලුම වෙල්ඩින් ජොයින්ට් මේ ආකාරයෙන් ගයින් කරගන්න. ගයින්ඩර් කිරීමේදී ග්ලව්ස් ගුගල්ස් පාවිච්චි කරන්න. අනිවාර්යෙන් ගුගල්ස් පාවිච්චි කරන්න. සියලුම වෙල්ඩින් ජොයින්ට් හොඳින් මට්ටම් විය යුතුයි. ගයින් කිරීමෙන් අනතුරුවත්
ඔබට පේපර් වීල් එකෙන් අල්ලන්න පුළුවන් නම් වඩා හොඳයි. ඊළඟට මම බලාපොරොත්තු වෙන්නේ ගේට්ටුවට කැටලු පේස්ට් යොදා ගැනීමට. කැටලු පේස්ට් වලින් බලාපොරොත්තු වෙන්නේ ගේට්ටුවේ ෆිනිෂින් එක සහ වතුර ලීක් වීම වළකා ගැනීමයි. මේ ආකාරයෙන් කැටලු පේස්ට් ටිකක් අනා ගන්න. මේ ආකාරයට වෙල්ඩින් ජොයින්ට් එකේ හතර පැත්තටම කැටලු පේස්ට් දැමීම අනිවාර්යෙන් කළ යුතුයි. මේ කැටලු පේස්ට් දැමීම ගේට්ටුවේ කල් පැවැත්මට අනිවාර්යෙන් බලපෑමක් කරනවා. කැටලු පේස්ට් නොදැමීම තුළින් ගේට්ටුවේ මලකඩ බේරීම ආපහු ක්ෂණිකව පටන් ගන්න පුළුවන්. ඒ නිසා කැටලු පේස්ට් දැමීම අනිවාර්යෙන් ඔයා ගේට්ටුවක් රිපෙයාර් කරනවා නම් අනිවාර්යෙන් කැටලු පේස්ට් දාන්න වග බලා ගන්න. ඉන්පසුව සියලුම වෙල්ඩින් ජොයින්ට් වල කැටලු පේස්ට් දමා මේ ආකාරයට මට්ටම් කරගන්න. මෙයට 80 වැලි කඩදාසියක් හෝ 100 වැලි කඩදාසියක් යොදා ගන්න. දැන් අපි සියලුම කැටලු පේස්ට් දමා ඇති වෙල්ඩින් ජොයින්ට් මට්ටම් කර අවසන්. මේ ඔබට වෙන්නේ එම ජොයින්ට් කිහිපයක්. දැන් අපි ගේට්ටුව ප්ලේන් කරගමු. මම මේ ගේට් එක ප්ලේන් කිරීම සඳහා පළමු ෆයිමර් එක සඳහා යොදාගන්නේ 3 ෆයිමර් එකයි. විශේෂයෙන්ම මේ ප්ලේන්ට් එක ගේට්ටුවේ යට භාරකයේ සහ සියලුම වෙල්ඩින් ජොයින්ට් වල ආලේප කළ යුතුයි. මේ තින්ත ආලේපනය වියලීමට නම් පැය 3-4ක් ගත වේ. ඉන්පසුව අපි ගැලවූ තහඩුව රිවට් කළ යුතුයි. ඔබට දකින්න ලැබෙනවා දැන් මේ තහඩුව රිවට් කරගන්න ආකාරය. මගේ මේ channel එකෙන් ආධුනික මල්ලිලාට ලොකු දැනුමක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ channel එකත් සමග දිගටම රැඳී සිටින්න ඔබට ආරාධනා කරනවා. ගේට්ටුව සම්පූර්ණයෙන් වියලීමෙන් පසු ගේට්ටුව සම්පූර්ණයෙන්ම කළු තින්ත ස්ප්‍රේ කරගත යුතුයි. ඔබට පේනවා ඇති දැන් ගේට්ටුව ස්ප්‍රේ කරගන්න ආකාරය. අපිට මේ ගේට්ටුව ස්ප්‍රේ කිරීම සඳහා කළු තින්ත ලීටර් 2ක් පමණ යොදා ගන්න සිදු වුණා. ඔබ මේ දකින්නේ ගේට්ටුව දැන් අපි සවි කරගෙන ඇති ආකාරයයි. මේ දකින්නේ අපේ දවස් 3ක මහන්සියේ ප්‍රතිඵලයක්. කොහොමද ගේට්ටුවේ ෆිනිෂින් එක? හොඳයි නම් කමෙන්ට් කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න ආරාධනා කරනවා. මගේ channel එක හොඳයි නම් subscribe කරලා එකතු වෙන්න.